පියාණන් වහන්සේගේද පුත්‍රයන් වහන්සේගේද ශුද්ධාත්මයන් වහන්සේගේද නාමයෙන් වැලි කතරේ දිය ධාරාවට ඔබව නැවතත් පිළිගන්නවා. මම හිතනවා ඔබ මේ වචන වලින් ආශිර්වාද ලබනවා ඇති කියලා. ලබා ගන්න ජීවිතේට ලබාගෙන අපි ගාවට එන්න එපා ජේසු ගාවට යන්න. අපි ගාවට එන්න එපා කුරුසයට යන්න. අපි ගාවට එන්න එපා ශුද්ධාත්මයන් වහන්සේ සමග කාලය ගත කරන්න. මේ ඔබව මේ වචනය අහලා ඔබව අංගලක් හරි ජේසුස් වහන්සේ ගාවට ලං වෙනවා නම් ඒක තමයි අපගේ තියෙන ලොකුම ප්‍රීතිය. ජේසුස් වහන්සේ ඔබට ආදරේ වැලි කතරේ දිය ධාරාවේ අපි අද පළවන පේතුරුස් 5 වෙනි පරිච්ඡේදයේ 8 වෙනි වගන්තිය මෙනෙහි කරමු. උන්වහන්සේ කියනවා පේතුරුස් තුමා තුලින් කියනවා සිහි ඇතිව අවදිව ඉන්න. හාලෙලූයා. සිහි ඇතිව අවදි වෙන්න. ඒ කියන්නේ අපි අවදිව ඉන්න පුළුවන් දවස් තිස්සේ නමුත් අපි සිහි ඇතිව ඉන්න ඕන. ඔබ සැමගේ විරුද්ධකාරයා වූ යක්ෂයා. අපි හැමෝටම විරුද්ධකාරයෙක් ඉන්නවා. ඔබගේ අල්ලපු ගෙදර එක්කෙනා නෙමෙයි ස්වභාවය කෙනා නෙමෙයි යක්ෂයා. ගොරවන සිංහෙකු මෙන් කවරෙකු ගිලදම් දූ සොයමින් ඔබ මොබ ඇවිදින්න. එයා කියන්නේ 24/7 පැය 24ෙම කැරකෙනවා. ඔබම ඇවිදිනවා ඔබව ගිල ගන්න. ඔබ දොරක් ඇලියොත් ඇතුළට එනවා. ඕක මම මේ දවස්වල මගේ මෙනෙහි කිරීමේ මගේ තියෙන්නේ මේ ගොරෝන සිංහෙක් වගේ කැනකෙන එක තමයි අපගේ ෆෝන් එක. අපේ ළඟම තියෙන ෆෝන් එක. අපි මේ තුලින් යක්ෂයා ඇතුල් වෙන්න පුළුවන්. මේ නිසා පරිස්සම් වෙන්න. මම මූල්‍ය ආයතනයක වැඩ කරන්නේ. මම මූල්‍ය ආයතනයක සම්පූර්ණ වැඩ කරනවා විදායක තනතුරක. එවන කාමයේ ඇඟ වෙන ලින්ක් නිර්වත් වෙන ලින්ක් ඇවිල්ලා අපේ ගනුදෙනු කරෝ ඒවා ප්‍රෙස් කරලා ඊට පස්සේ මුළු මොබයිල් ෆෝන් එකෙම තමන්ගේ වත්කම බැංකු ගනුදෙනු හැම දේම යක්ෂයා අරගෙන සේසතම විනාශ කරනවා. ඒ නිසා මේ මොබයිල් ෆෝන් එක ඉතාමත් පරිස්සම් වෙන්න ආදරණීය. අද දවසේදී අවශ්‍ය දේට පමණක් තියාගන්න. ඒකයි මොබයිල් ෆෝන් එක මං හිතන්නේ මට තේරෙනවා අපේ ළඟ වටේම ගොරෝන සිංහයක වගේ ඇවිලෙනවා. අපි ඉඩ දුන්නොත් අපි ක්ලික් කරොත් අපි ඇවිල්ලා සම්පූර්ණයෙන්ම විනාශ කරනවා. ඉතින් ඒ නිසා අද අනුදැනුමක් දෙන්නේ සිහි ඇතුව ඉන්න. සිහි ඇතුව ඉන්න හැම ලින්ක් එකම ක්ලික් කරන්න යන්න එපා. හැම ලින්ක් එකම මට ලොකු අත්දැකීම් තියෙනවා මූල්‍ය අංශයක සේවය කරන නිසා. ෆයිනෑන්ස් සෙක්ටර් එකේ ඉන්න නිසා. ඒ නිසා දෙවියන් වහන්සේ තුල මම ඔබට ආදරයෙන් කියන්නේ ගොරවන සිංහෙක් වගේ යක්ෂයා එක ස්ට්‍රැටජිස් ගෙනල්ලා එක ක්‍රමවේද ගෙනල්ලා ඔබ අල්ලන්න බලනවා. ළඟම තියෙන ආයුධය තමයි යක්ෂයාගේ මේ ෆෝන් එක. ඒ නිසා අවශ්‍ය දේට පමණක් ලබා ගන්න අපි ඒක පාවිච්චි කරමු දේව වචනය අහන්න. අපි පාවිච්චි කරමු දෙවියන් වහන්සේගේ දේ පමණක් සඳහා. අනික් මොනවා හරි ආවොත් දොර වහන්න ජේසුස් වහන්සේ ඔබට අද පෞල් ජීවිත විනාශ වෙලා තියෙනවා මේ යක්ෂයාගේ භාණ්ඩය නිසා. ඒ නිසා බාරගන්න මාගාවක් තියෙනවා. හැබැයි පරිස්සම් විය යුතු. සිහි ඇතුව අවදිව සිටමු. ජේසුස් වහන්සේ ඔබට ආදරේ. උන්වහන්සේ ළඟදීම පැමිණ අපව ගෙන යන්න. ජේසු පීඩායි.